බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දහම ඕනෑම මිනිස්සෙකුට සාධාරණයි. ඔය ඇත්තන්ගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න. මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක්. එක්තරා දර්ශනයක් උගන්වන එකක්. ජීවිතයේ මෙලව පරලොව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක්. ඒ දර්ශනයේ ඔබ ඉන්නවද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්නට. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අරගන්නවා නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන ඒ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත එක්කෙනා නෙමෙයි බෞද්ධයා කියන්නේ. ඒ නිසා අපි හිතමු අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් බුදුහාඳුරන්ගේ ධර්මයේ පිළිගත්තා නම් පිළි අරගෙන එයා ඒ ප්‍රතිපදාවට පිළිපන්න නම් බුදුහාඳුර කෙරේ විශ්වාසය තිබීම නෙමෙයි. දැන් අපි හිතමු ක්‍රිස්තියානි ලබ්ධිකයට බෞද්ධයෙක් වෙන්නට ඕනේ. ඒ ක්‍රිස්තියානි ලබ්ධිකයට බෞද්ධයා වෙන්න අවශ්‍ය නම් මම බුදුහාඳුර පිළිගන්නවා කියවට බෞද්ධයෙක් වෙන්නේ